මොබයිල් හවුස් එකක් කියන්නේ මොකක්ද? මොබයිල් හවුස් එකක් කියන්නේ මූව් කරන්න පුළුවන් ගේකට. ඒ කියන්නේ ඔබට කැමති තැනකට ගෙනියන්න පුළුවන්, කැමති තැන ඉවත් කරන්න පුළුවන් නිවසකට තමයි මොබයිල් හවුස් එකක් කියලා කියන්නේ. ඔබ ආයතනය විසින් හඳුන්වලා දීලා තියෙන මොබයිල් හවුස් වර්ග මොනවද? ඔව්, අප ආයතනය විසින් මොබයිල් හවුස් වර්ග 12ක් එළිදක්වලා තියෙනවා. මේ මොබයිල් හවුස් වර්ග 12 එකිනෙකට වෙනස්. අතවශ්‍යම මම හිතන්නේ ලෝකෙම මොබයිල් හවුස් වර්ග 12ක් එළියට දක්වලා තියෙන එකම කම්පැනි අපේ ආයතනය වෙනවා. ඒ වගේම මොබයිල් හවුස් වර්ග 3ක් තියෙනවා. එකක් ස්මෝල්, මීඩියම්, ලාර්ජ් කියලා. ස්මෝල් කියන්නේ අතවශ්‍යම වර්ග අඩි 200කට ගැලපෙන මොබයිල් හවුස් එකක්. වර්ග 12ෙම ස්මෝල් වර්ග 12ක් තියෙනවා. ඒ වගේම මීඩියම් කියන්නේ වර්ග අඩි 350ක පමණ මොබයිල් හවුස් එකකට. මේ මොබයිල් හවුස් එක වර්ග 12ෙම තියෙනවා. ලාර්ජ් එක වර්ග අඩි 500ක විතර ප්‍රමාණය. මේකෙදි කැරවෑන් කියන වර්ගය හැරෙන්න අනිත් මොබයිල් හවුස් ටික තියෙනවා. අපි ගත්තොත් ස්මෝල් මොබයිල් හවුස් එකක් ගත්තොත් මේක බෙඩ් එකක්, පැන්ට්‍රි එකක්, වොෂ්රූම් එකක් වගේ දෙකක් ඉන්ක්ලූඩ්. ඒ වගේම මේකේ AC එකක් ඉන්ක්ලූඩ්. ඒ වගේම මීඩියම් එකේදී ගත්තොත් එහෙම බෙඩ් එකක්, වොෂ්රූම් එකක්, පැන්ට්‍රි එකක්, ලිවින් ඒරියා එකක් ඇතුළත්. ලාර්ජ් එකක් ගත්තොත් එහෙම රූම්ස් දෙකක් එනවා, ලිවින් ඒරියා එකක් එනවා, පැන්ට්‍රි ඒරියා එකක් එනවා. ඒ වගේම මේක ඉතා සැප පහසුවකට පවුලකට 6 දෙනෙකුට උනන් ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේක අතවශ්‍යම AC කරපු සම්පූර්ණ කම්ප්ලීට් සුපිරිභෝගී තත්ත්වයට හදපු ඒවා තමයි තියෙන්නේ. මතක තබා ගන්න. මේ ලාර්ජ් මොබයිල් එකේ වර්ග 11ක් තියෙනවා. ඔබට අවශ්‍ය ඕන වර්ගයකින් අපිට ඒක නිර්මාණය කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙහිදී කස්ටමර්ට අවශ්‍ය වෙන ඕනම ඩිසයින් එකකින් ඔබ ආයතන හරහා නිර්මාණයක් කරගන්න පුළුවන්ද? ඔව්, ඔබට අපේ තියෙන ඩිසයින් නෙමෙයි. ඔබට අවශ්‍ය නම් ඔබගේ අවශ්‍ය ඕනම අවශ්‍යතාවයක් ඉටු කරන්න පුළුවන්. අපි රත්නලානේ කර්මාන්තපුරේ ප්‍රොඩක්ෂන් එක විශාල සේවක සංඛ්‍යාවක් වැඩ කරන, ඒ වගේම අපේ අවුරුදු 26ක වගකීමක් එක්ක තියෙන ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක්. අපි ආයතනයෙන් ගන්න ඕනම එකකට ඔබට අපේ ඉන්න ආකිටෙක් ඉංජිනියර්ස්ලාගේ හරහා කතා කරමින් ඔබට ඒව වෙනස් කරගන්න පුළුවන්, සාදා ගන්න පුළුවන්, ඔබගේ අවශ්‍ය විදියට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිසා ඔබට ඕනම නිර්මාණයක් අපිට කියලා කරගන්න පුළුවන්. අපි රත්නලානේ කර්මාන්තපුරේ ෆැක්ටරියට අනුයුක්තව වැඩ කරන නිසා අපි හුඟක් වෙලාට බලන්නේ අපේ ෆැක්ටරිය පුලේ නිෂ්පාදනය කරලා ඔබගේ ස්ථානයට ඔබට අවශ්‍ය කරන ස්ථානයේ ගෙනස් සවි කිරීම හෝ ප්‍රවාහනය කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි මොබයිල් හවුස් එකක් ස්ථාපිත කිරීමට යම්කිසි රජයේ ආයතනයක අප්‍රූවල් එකක් ඕනේද? ඔබට හිතන්නකො සින්නා ඉඩමක් නැතුව ඔබට බදු ඉඩමක් තිබෙනවා කියලා. මේ බදු ඉඩමේ ඔබට යම්කිසි ව්‍යාපෘතියක් කරන්න අවසර තියෙන්න පුළුවන්, අවසර නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔබේ ලොකේෂන් එක, ඔබ කුලියට ගන්න ඉඩම, ඔබ ඥාතියෙක්ගේ, ඔබගේ නෑ කෙනෙක්ගේ తాවකාලික අවුරුද්දකට දෙකකට හෝ ඔබට ඒ ඉඩම පාවිච්චි කරන්න පුළුවන් නම් ඔබට මේ සංචාරක ව්‍යාපාරයට ඇතුල් වෙන්න පුළුවන්. මොකද හේතුව අපි කියන මොබයිල් හවුස් ස්ථානගත කිරීමට නගර සභාවෙන් අවසරයක් ගැනීම අවශ්‍ය නැහැ. බිල්ඩින් ප්ලෑන් පාස් කර ගැනීමට අවශ්‍ය නැහැ. ඒක කඳු වැටියක් එන්න පුළුවන්, තේ ඉඩමක් වගේ ලොකු නිරාගිය කොටසක් එන්න පුළුවන්. ඔබ බලන්න මෙන්න මේ ගොඩනැගිල්ල තේ වත්තක තියෙන ගොඩනැගිල්ලක්. තේ වත්තේ කිසිම තේ පඳුරකට හානි නොවි මෙම ව්‍යාපෘතිය කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන කළු ගල් වලින් හිතයිච්ච ලොකු කඳු වැටි තියෙනවා. ඉඩම් මේ කිසිම නිසුරු ඉඩම් කියලා ඒවල ගන්න පුළුවන්. ඒ වගේම වගුරු බිමක් එන්න පුළුවන්. මේ යට වෙන ඉඩම දුන්නත් අපේ කබාන එකක් සවි කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද පොළවෙන් අඩි 10-12 උසින් අපිට මේ කබාන එක ස්ථාපිත කරන්න පුළුවන්. හැබැයි මේ කබාන එක ස්ථාපිත කරලා ඔබට යම්කිසි දවසක ඉඩම විකුණන්න වුණා කියමුකෝ. විකුණන්න උනත් මේ කබාන එක අපිට කතා කරලා හෝ වෙනත් කෙනෙකුට ඔබට සේල් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ කබාන එක ගලවා ඉවත් කිරීම හෝ ඔබ යන තැනට අරන් යාම ඔබට හැකියාවක් තිබෙනවා. ඒකෙන්ද ඔබ මේ කරන ආයෝජනය ඔබ වාහනයක් මිලදී ගන්නවා වගේ ආයෝජනයක්. ඔබ විදේශගත වෙනවා නම් ඔබගේ මේක රීසේල් කිරීමේ හැකියාව. ඔබ ස්ථිර බිල්ඩිනයක් හැදුවත් ඔබ කවදා හරි ඒ බිල්ඩින් එක විකුණනකම් බලන් ඉන්න වෙනවා. ඔබට తాවකාලික අයිතියක් තිබ්බත් ඔබට අවුරුද්දක දෙකකදී මේකෙන් ලොකු ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒ නිසා අපගේ මොබයිල් කබානවල
ඕනම් වෙලාවක ඉවත් කිරීමේ හැකියාවක් තිබෙන නිසා ඔබට නගර සභාවේ මෙච්චර කාලයක් ඔබගේ ව්‍යාපෘතියට අවසර නොදී සිටියා නම් ඔබ නිකම් පුරාවිද්‍යාව නිසා අවසර නොදී හිටියන බය වෙන්න එපා. එන්න අපිත් එක්ක ඔබට වැඩ කරන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි සහතිකයක් තියෙනවා නම් ඔබට අපගේ කබන්න අරගෙන ඔබගේ සංචාරක ව්‍යාපෘතිය කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙහිදී ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටි එක ලංකාවේ ඕනම ප්‍රදේශයකට ලබා ගන්න පුළුවන්ද? අපේ ආයතනින් මිලදී ගන්න අපේ අතෙන් ප්‍රොඩක්ෂන් එක කරන ලංකාවේ ඕනම තැනක කංක සන්තුරේ ඉඳලා දෙවුන්දර තුඩුවටත් මෙතන පැටික්ලෝ ඉඳලා කුත්තලමටත් අපි ඕනම තැනක ලංකාවේ ඕල් අයිලන්ඩ් අපි ට්‍රාන්ස්පෝර්ට් කරලා ගිහලා සවිකිරීම දක්වා වකින් බාර ගන්නවා. මොබයිල් හවුස් එකක් මිලදී ගන්න කෙනෙකුට ඔවුන්ට කුමන ආකාරයේ සංචාරක ව්‍යාපාරයකට හෝ ප්‍රොජෙක්ට් එකකට මේක යොදා ගන්න පුළුවන්ද? මෙය විශාල ශේෂ්ත්‍රයක් තියෙනවා. මේ ඕනෑම ප්‍රොජෙක්ට් එකකට පාවිච්චි කරනවා. ඔබට මොබයිල් හවුස් සංචාරක ව්‍යාපාරයක් ඔබට ස්ථිර නිවසක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් බෝඩින් හවුස් එකක් පාවිච්චි කරනවා. ඔබට ෂොප් එකක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔබට ස්ටෝර් රූම් එකක් වශයෙන් පාවිච්චි කරන්න. නැත්නම් ඔබට හදිසියට ඔබගේ ආයතනයේදී කිචන් එකක් විදිහට උනත් අපිට සාදා ගන්න පුළුවන්. මේ මොබයිල් හවුස් එකේ ඕනම කාර්යයක් සඳහා යූස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට සංචාරක ව්‍යාපාරයෙන් එහාගේ ව්‍යාපෘති සඳහාත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ලැබ් එකක් වගේ දේවල් වුණත් පුස්තකාලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ෂෝරූම් මේ වගේ අනෙකුත් දේවල් තියෙනවා. එකම දේ තියෙන්නේ මේක ඩියුරබිලිටි එකයි මේක කල්පැවැත්ම ස්ථාවරත්වය වගකීම රෙස්පොන්සිබිලිටි මේ ශක්තිය මේ නිර්මාණය කරන අඩින තාක්ෂණය ඒ වගේ දේවල් වලින් හා ඔබ වගකිය යුතු තැනකින් මිලදී ගත්තොත් ඒකට පවතින ගැරන්ටිය තමයි වැදගත් වෙන්නේ. මෙහිදී මොබයිල් හවුස් එකේ සැකිල්ල. එහෙමත් නැත්නම් ස්ට්‍රක්චර් එක නිර්මාණය කරන්න මැටීරියල් එකක් තෝරගන්නකොට කෙනෙක් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? ඔව් අර්ථවශයෙන් මේක මාන වැදගත් කාරණයක්. දැන් අප විස්තර අපි චයිනා වලින් ගෙනලා තමයි මේක සේල් කරේ. අපි චයිනා වල ගෙන්නන කර නවත්තන ලද්දේ අර්ථවශයෙන්ම ඔවුන්ගේ තියෙන චයිනා වලදී නිෂ්පාදනය කරන වයරින් කරන වයර් සම්බන්ධවත් ඒකේ යම් යම් කොටස් සම්බන්ධයෙන් මලකට කැම් ෂෙවීම් සිදු වුණා. ඒක අර්ථවශයෙන්ම ඉරිතැලීම් වගේ දේවල්. අපේ ශ්‍රී ලංකාව තුලදී නිෂ්පාදනය කරද්දී අර්ථවශයෙන්ම හොඳ කේබල්ස් කොටිම කියනවා නම් අපි බ්‍රෑන්ඩ් එකක් කිව්වොත් එහෙම ඔබ දන්නවා අර්ථවශයෙන්ම ලංකාවේ නිෂ්පාදනය කරන කැල්නි කේබල්ස් වගේ දේවල් වලින් අපි පාවිච්චි කරොත් එහෙම අපිට ගොඩක් ලට වගකීමක් ගන්න පුළුවන්. මොකද ඒක ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය තනිකර තඹ කම්බි ඒ වගේ දේවල් අභ්‍යන්තර මේක අර්ථවශයෙන්ම මේ මොබයිල් හවුස් එකේ ගොඩක් වයරින් කොටස් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රිකල් පද්ධති තියෙනවා. එතකොට මොබයිල් හවුස් එකේ පිටත ස්තරය අතවශයෙන්ම අපි හાર્ඩ් බ්‍රික්සින් එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපිට අවුරුදු 10ක වගකීමක් තියෙන ඉරිතැලීමක් සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. අපි ඒ වගේම අපි මේක පාවිච්චි කරන අමුද්‍රව්‍ය ගොඩක් තියෙනවා. දැන් අපි මුහුදු වගේ ප්‍රදේශයක පාවිච්චි කරනවා නම් අපි අනිවාර්යයෙන්ම ඇල්මිනියම් පමණක් පාවිච්චි කරනවා. අපි නට් එකේ ඉඳලා සෑම දෙයක්ම එක සුදියකට එහෙම නැත්නම් ඇල්මිනියම් පාවිච්චි කරන්නේ. අපි සාමාන්‍ය රට මැද පාවිච්චි කරනවා නම් තමයි අපි ස්ටිල් පාවිච්චි කරන්නේ. යකඩ පාවිච්චි කරන්නේ. සමහරක් වෙලාවට සුදියකට විතරක් පාවිච්චි කරන අවස්ථාව වෙනවා. මොකද අත්තනම අපි මේකක් හදන්නේ අවුරුදු 10කට නෙමෙයි අවුරුදු 50කට 60කට සාමාන්‍යයෙන් ඔබ සිමෙන්තියෙන් හදන ගයක් අවුරුදු 20ක් 25ක් යනකට සවුතුනත් මොබයිල් හවුස් එකක් ඊට වඩා වැඩි කාලයක් පවතින්න ඕන එකයි මගේ අදහස. ඔබ ආයතනයෙන් මොබයිල් හවුස් එකක් මිලදී ගන්න කෙනෙකුට ඩිසයින් කරගන්න කෙනෙකුට මටීරියල් සහ ස්ට්‍රක්චර් එක සම්බන්ධව කස්ටමයිස් කරගන්න ඔබ විසින් ලබා දීලා තියෙන පහසුකම් මොනවද? ඔව් ඒක ගැන විශේෂයෙන්ම කියන්න තියෙනවා. දැන් හුඟා දෙනෙක් හිතනවා මේ අතේ මොබයිල් හවුස් එකක් කොහොමද වෙන්නේ කියලා. අතේ ඔබ කියන්නේ ඉස්ලාම අපි හදන ඔබ වැඩක් කරන ඔබ කරන මොන වගේ ප්‍රදේශයකද කියන ප්‍රදේශයේ ඊට පස්සේ මොබයිල් වර්ග අපි ඩිසයින් 12ක් තියෙනවා. ඩිසයින් 12 මොන වර්ගයේද? ඒක ස්මෝල්ද, මීඩියම්ද, ලාර්ජ්ද කියන එක ඔබගේ විශේෂ ඉල්ලීම් මොනවද තියෙන කියන එක අපි මුලින් සලකා බලනවා. ඊට පස්සේ අපි මැටීරියල් ගත්තොත් 100% ඇලුමිනියම් ගන්න පුළුවන්, 100% යකඩ පාවිච්චි කරනවා, 100% ලී පාවිච්චි කරන්න පුළුවන්, 100% ෆයිබර් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ අපි විවිධ ස්ට්‍රක්චර් එක අපි ප්ලෑන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට අවරෙන් කවරින් එකට පාවිච්චි කරන්නේ කාබන් ෆයිබර් පාවිච්චි කරනවා, ෆයිබර් පාවිච්චි කරන්න පුළුවන්, ක්ලැඩින් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඒ වගේ ගොඩක් පිටස්තරය මොන වගේද කියන එක අපි මේ සියලුම වර්ග වලින් පාවිච්චි කරන අණුව අපි ඒ සෑම දෙයකටම කෝඩ් එකක් තියෙනවා. අපි ඒක පාවිච්චි කරන වර්ගය මොනවද? ඒක ජනෙල් මොනවද? ඔබ වීදුරු පාවිච්චි කරනවද? ප්ලාස්ටික් පාඩ මොනවද? ටෙම්ප්ලේට් පාවිච්චි කරනවද කියන එක අපි මෙන්න මේ වගේ සෑම දෙයක්ම බලලා අහලා අපි පොතක් පුරවනවා වගේ අපි සෑම දෙයක්ම මේ කරනවා. ඔබ පාවිච්චි කරන මෙට්‍රස් එක මොකක්ද? ඔබ පාවිච්චි කරන AC එක මොකක්ද? ඔබ පාවිච්චි කරන බාත්රූම් ෆිටින්ස් මොන වගේ ක්වොලිටි එකද? ඒ වගේ. සාමාන්‍ය දල වශයෙන් ඔබට කිව්වොත් මොබයිල් හවුස් එක වර්ග අඩිය රුපියල් 9000ක් විතර වෙනවා දල වශයෙන්. හැබැයි ඒ සාමාන්‍ය වර්ග අඩි
200ක විතර එකක් කරොත් ඔබට ලක්ෂ 22ක විතර ප්‍රමාණයක් වියදම් වෙනවා. හැබැයි ඒකට ඉන්ක්ලූඩ් වෙන AC එක ඔබ බැටරි පාවිච්චි කරන මේට්‍රස් එක පැන්ට්‍රි කබඩේ පාවිච්චි කරන උපකරණ ඒ වගේ දේවල් එක්ක තමයි ඔබගේ මොබයිල් හවුස් එකේ ගාණ නිර්මාණය වෙන්නේ. එතකොට අපි හිතමු වාර ගාඩි 350ක විතර එකක් ගත්තොත් ලක්ෂ 31ක් පමණ එනවා. ලාර්ජ් එකක් ගත්තොත් ලක්ෂ 45ක් විතර එනවා. හැබැයි මේ 45 අඩු වැඩි වෙනවද කියලා තීරණය වෙන්නේ ඔබ පාවිච්චි කරන ඔබගේ ඉල්ලීම අනුව ඒ මටීරියල් අනුව ඔබට අවශ්‍ය නම් ෆ්‍රිජ් එකක් හෝ මිනි ෆ්‍රිජ් එකක් හෝ වොෂ්රූම් එකට අවශ්‍ය කරන සීලින් ප්ලග් ඔබට පුළුවන් අරන් දෙන්න. අපිට පුළුවන් ඒක යූස් කරලා ඔබගේ හදලා දෙන්න. එතකොට අමතර වියදම් ඔබ දරන්න පුළුවන්. අපි මේක ෆ්ලෝ එක ගත්තොත් අපි වුඩන් ෆ්ලෝ එකක් ගන්න පුළුවන්, ස්ටිල් එකක් ගන්න පුළුවන්, ටයිල් ගන්න පුළුවන්, ඒතර කාපට් ගන්න පුළුවන්. මේ වගේ දේවල් ඔබ එක්ක කතා කරමින් තමයි මේ නිෂ්පාදනයේ මිල ගණන් අපි මේ කරන්නේ. යම් කිසි කෙනෙක්ට බාස් කෙනෙක්ට දීලා මුදලක් දීලා කරනවට වඩා විධිමත් ක්‍රමයකට තමයි අපේ ආයතනය ක්‍රියාත්මක කරන්නේ. මේ ක්‍රියාත්මක කරනකොට ඔබ අපේ ආයතනයේ ඉන්න අපි අතර රැකියක් ගිවිසුමක් ගහනවා. මේ ගිවිසුමේ සම්පූර්ණයෙන්ම ඔබට දෙන තොරතුරු හා ඔබ ඉල්ලන දේවල් එක අන්තිමේදී අපේ කම්පියුටර් එකේ අපිට යටින් පෙන්වනවා ඔබට එන ගාන. අපි වෙළඳපොළ වටිනාකම විතරයි පයි කරන්නේ. ඒකට අමතර පාවිච්චි කරන සෑම භාණ්ඩයකට වෙළඳපොළ වටිනාකම හා වගකීමින් යුතුව දෙන්න පුළුවන්. අප අය කරන්නේ මේ සක්ෂ එක හා ඒකට අවට කොටස් කොහොමත් මොන ආයතන ඉල්ලුවත් ඒ නිෂ්පාදනය කරන ක්වොලිටි ගුණාත්මක භාවයකට. හැබැයි ඔබ අභ්‍යන්තර දේවල් අඩු යෙදමින් කරගත්තොත් ඔබට කබාන එකක් ඉතා අඩු මුදලට කරගන්න පුළුවන්. සමහරකට ධනවත් ආයතනයක විසින් එම කබාන එකම එවුන්ට අවශ්‍ය කරන මෙට්‍රස් එක, කර්ටන් එක, ඒගොල්ලන්ගේ පැන්ට්‍රි කබඩ් එක, මිනි ෆ්‍රිජ් එක, මයික්‍රෝ ඕවන් එක, එතකොට බාත්රූම් ෆිටින්ස් වල ඉහළ ස්ටෑන්ඩඩ් එකකට ඉල්ලුවොත් ඔවුන්ට ඒක මිලදී ගන්න ඊට වඩා වැඩි වෙනවා. ලක්ෂ 22කට ගන්න කෙනෙක් ගන්න එකක් සාමාන්‍ය තව කෙනෙක් ලක්ෂ 45කට දක්වා වැඩි දියුණු කරගන්න වැඩි ඉල්ලන්නත් පුළුවන්. ඒක ඔබගේ ක්වොලිටි එක අනුව, ඒක ඔබ ඉල්ලන ක්වොලිටි එක අනුව අපි භාණ්ඩය සැපීමට යම් කිසි ක්‍රමයකද අපි මූණ බලලා ගාණක් කියන්නේ නැහැ. අපි පුද්ගලයාගේ වත්කම් අනුව ගාණක් කියන්නේ. අපි මේ ප්‍රොඩක්ෂන් එක නිශ්චිත ගාණක් හිමි ඒක පිළිවෙලට ඉදිරිපත් කිරීමයි අපේ ආයතනයෙන් කරන්නේ. ඔබ හඳුන්වා දෙන බේසික් මොබයිල් හවුස් එකේ මිලට ඔබ ලබා දෙන අනිවාර්ය අංග මොනවද? අපි අනිවාර්යයෙන්ම මේක ඔබ හිතමු ඔබ වර්ගාඩි 350ක එකක් ගම මීඩියම් එකක් ගත්තොත් එහෙම අතවශ්‍ය මේකෙදී සම්පූර්ණයෙන්ම අපි සක්ෂයක නිෂ්පාදනය කරන්නේ කොමුණේද? ඇල්මිනියම්ද, යකඩද, ලීද කියන එක තීරණය කරනවා. ඒ ඔබ හයි කරන පරිසරය අනුව. සාමාන්‍ය යකඩෙන් කරොත් සාමාන්‍යයෙන් වර්ගාඩි රුපියල් 9000ක් වෙන්න පුළුවන්. ඇල්මිනියම් කළ වර්ගාඩියක් රුපියල් 9500ක් වෙන්න පුළුවන්. ලී වලින් රුපියල් 8500ක් වෙන්න පුළුවන්. ඒක තමයි අපේ ෆ්‍රේම් එක. ෆ්‍රේම් එක මත තමයි අපි ඊටු වැඩ කොටස කරන්නේ. එතකොට ඒක කරනකොට ඒ අවුට් එක, ඒ කියන්නේ පිටට එන ස්තරය මොකකින්ද? ඒක අපි මොන වගේ කාබන් ෆයිබර් පාවිච්චි කරනවද? ෆයිබර් පාවිච්චි කරනවද? ක්ලැඩින් පාවිච්චි කරනවද? අපි නිත අමානෝ පාවිච්චි කරනවද කියන එක අපි සාකච්ඡා කරනවා. ඒ අනුව සාමාන්‍යයෙන් අපි දල වශයෙන් ගත්තොත් එහෙම අපි ෆ්‍රේම් එකේ ඔබට වෙනස් කළ නොහැකි දේ, ස්ථාවර දේවල්, ගෙදර සරණේරු ඉඳලා වීදුරු වගේ සියලුම දේවල් අපි එකම ක්වොලිටියට කරනවා. මේකෙදි ඔබට ආපහු මතක් කරන්නම් 8500ට මිලදී ගන්න පුළුවන් දැවලින් කරොත් ඔබට සාමාන්‍යයෙන් යකඩෙන් කරොත් 9000කට ගන්න පුළුවන්. 9500කට ඇල්මිනියම් වලින් කරගන්න පුළුවන්. මේක අතවශ්‍යම පොඩි ගාණක් වෙනස් වුණාට මේකද. හැබැයි ඊට අමතරව ඔබ ෆ්‍රේම් එකට අමතරව ඔබ ඕඩර් කරනවා නම් ඒක ෆ්ලෝ එක ටයිල් කරන්න වෙන කෙනවා කියලා අපි ෆ්ලෝ ටයිල් එකට සාමාන්‍ය ලක්ෂ 2කමාරක් අයින් කරලා තියෙනවා නම් ඔබගේ ටයිල් එකට වියදම ලක්ෂ 3මාරක් නම් ඔබට ඇඩ් වෙන්නේ එක්ස්ට්‍රා ඇඩ් වෙන මුදල වෙන්නේ රුපියල් ලක්ෂයක් පමණයි. ඔබ තෝරා ගන්නා භාණ්ඩවල මටීරියල්ස් වල ක්වොලිටි එක සහ ගුණාත්මක භාවය පිළිබඳ වගකීමක් තිබෙනවද? අද වෙනකොට අපි කම්බාන නිෂ්පාදනය සඳහා විවිධ අමුද්‍රව්‍ය පාවිච්චි කරන. මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරන තුළදී බහුතරය අමුද්‍රව්‍ය ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. අතන අමුද්‍රව්‍ය ගොඩක් ගෙනලා තමයි අපි නිෂ්පාදනය කරන්නේ. අපි මේ අමුද්‍රව්‍ය වලදී සෞඛ්‍යයට ආරක්ෂිත හා නීති අනුකූල අමුද්‍රව්‍ය විතරයි පාවිච්චි කරන්නේ. එතකොට මේ අමුද්‍රව්‍ය වලදී ඒ දි รา පත් වෙන කාලය හා ඒකේ වටිනාකම, ඒ ශක්තියතාවය අපි වගකීම් බාර ගන්නවා. අපි මේකෙදි ගත්තොත් ෆයිබර් පාවිච්චි කරනවා, යකඩ පාවිච්චි කරනවා, තඹ පාවිච්චි කරනවා, ඊයම් පාවිච්චි කරනවා, ලී පාවිච්චි කරනවා, ලී වර්ග 7ක් විතර පාවිච්චි කරනවා, තීන්ත වර්ග පාවිච්චි කරනවා. මේකට බාත්රූම් ෆිටින්ස් වගේ දේවල් ඔක්කොම පිටරට වලින් ගෙන්න පුවා ඉම්පෝට් කරපු ඒවා පාවිච්චි කරන්නේ. ඒ වගේ අපිට ඔබගේ නිවසක් හදනවා වගේම
අපි කබාන එකත් ඒ විදිහටම තමයි හදන්නේ. නිවසයි කබාන එකයි ගත්තොත් ඇක්චුවල් නිවසට වඩා කබාන එක වටිනවා කියන්න පුළුවන්. මොකද නිවස කවදාකවත් ඔබට එහා මෙහා කරන්න බෑ. ඔබගේ ආර්ථික වශයෙන් ඔබට යම්කිසි පාඩුවකදී ඒක සේල් කරන්න බෑ. ඉඩමත් එක්කයි තමයි කරන්න තියෙන්නේ. ඔබට ඉඩමක් නැති වුණත් මේ කබාන එක ඕන තරම් තැන් තියෙනවා ස්ථාපිත කරන්න. ඔබ දන්නවා අතවශ්‍යම අදකට ඈත කඳුකරේ හා කැලෑ ලඳු බිම් වල බවුතාවල නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක මෙහි ස්ථානගත කිරීම නීති විරෝධී දෙයක් නෙමෙයි. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. හැබැයි ඉස්සරහට කබාන වලට නීති එන්න පුළුවන්. ඒ එන්නේ ඉස්සලා ඔබ ඉදිරියට ආවල වැඩ කරොත් ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඔබගේ අයතනින් මොබයිල් හවුස් එකක් මිලදී ගන්න කෙනෙකුට කොච්චර කාලෙක වොරන්ටි එකක් ලැබෙනවද? අපි සාමාන්‍ය කබාන එකකට අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා. මොනවද මේ වොරන්ටිය දෙන්නේ? ඔබ සමහරක් වෙලාවට වොරන්ටිය දෙන්නේ ඒක මලකඩ කෑමෙන් කෑම සම්බන්ධ, ඒකේ ඉරිතැලීම් සම්බන්ධ, ඒකේ වගේ දේවල්ට අපි වොරන්ටියක් දෙනවා. ඒක අපි පාවිච්චි කරන කරන්ට් වයර් වල, අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රිසිටි සප්ලයි වල, අපි වෝටර් ලයින් වල ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන් අපි වෙන්නේ. මේකේ ගුල්ලෝ වේව් කෑවොත් අපි ඒ වගකීම අවුරුදු 10 යනකම් වගකීම බාර ගන්නවා. මොකද ඔබ දන්නේ නැහැ කබාන එක අභ්‍යන්තරව අපි මොනවද පාවිච්චි කරනවද කියලා. එහි වගකීම අපි වගේම මේකේ කබාන එක බිත්තියක් සාමාන්‍ය තහඩු ලේයර් එකක්වත් ප්ලාස්ටික් ලේයර් එකක්වත් විතරක් නෙමෙයිනේ. අපි ඒක අඟලකට වඩා මහතයි. මැද දෙපැතින් ආවරණ ලේයර් දෙකක් යන අතර මැද සාමාන්‍යයෙන් ඉන්සුලේෂන් කාබන් කොටස් වර්ගයක් තැන්පත් කරනවා. ඒකෙන් හින්දා මේකෙදී අතවශ්‍යම එහා පැත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක 60ක 70ක රස්නයක් තිබ්බත් මෙහා පැත්තට කිසිදු දැනුමක් රස්නයක් වෙන විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒ වගේම තමයි සීතල පරිවාරක ද්‍රව්‍ය වලින් තමයි අපි කරලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ගින්නට පවා ඔරතු දෙන විදිහට අපි නිර්මාණය කරලා තියෙනවා. මම හිතනවා කවදාකවත් ඒ වෙන දෙයකට ඔබ උත්සාහ කරන ට්‍රයිල් එකක් කරන එකක් නැහැ කියලා. මොකද අතවශ්‍යම මේක සෑම වටිනාකම යුතු ජාත්‍යන්තර ඒ 5 star level එකේ කබාන එකක් ඔබට මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. කෙනෙකුට තමන්ගේ තාවකාලික ප්‍රොජෙක්ට් එකකට ඔබේ ආයතනයෙන් මොබයිල් හවුස් එකක් රෙන්ට් එකට ගන්න පුළුවන්ද? කොහොමද මේ සිස්ටම් එක වෙන්නේ? ඔබ අපෙන් ආයතනයෙන් කබාන එකක් මිලදී ගන්නකට සමහරක් වෙලාවට ඔබට මේ කාලෙදී යම්කිසි විදිහකින් ආසාවක් ඇති වෙලා ඔබ කරනවා. ඔබ යම්කිසි කාලයකදී ඔබට හිතෙනවා විදේශගත වෙන්න. ඔබට ලංකාවේ මේක එපා වෙනවා. ඔබ නැවත කතා කරන්න අපිට. අපි නැවත ඒක මිලදී ගන්න කැමතියි. එතකොට ඔබට යම්කිසි කාලයකදී මේ හිතනවා නම් මේ සංචාරක ව්‍යාපාරයේ අරගෙන ඔබ දැකලා ඇති වාහන රෙන්ට් එකට ගන්නවා නේද? අතීතයෙන් රෙන්ට් එකට අරගෙන මිනිස්සු තමන්ගේ සේවා කරා. ඔබටත් පුළුවන් අතීතයෙන් රෙන්ට් එකට ගන්න. හැබැයි අතීතයෙන් රෙන්ට් එකට ගන්නවා කියන්නේ නෙමෙයි. ඉස්සලම ඔබ සම්පූර්ණ ලක්ෂ 40 හෝ 50 දීලා ගන්න. ඔබ පාවිච්චි කරන්න. නැවත අපිට දෙනකට අපි ඒකට ඒක කිසිම අපද්‍රවයක් නැත්නම් අපි ඒකෙන් යම් කිසි මුදලක් අඩු කරගෙන අපි නැවත මිලදී ගන්න කැමති හෝ නැවත ඔබට වෙනත් කෙනෙකුට විකිනා ගැනීමට උදව් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒකෙන් අනිත් එක මේකදී ඔබට යම් කිසි ව්‍යාපාරයක් කරන්න ඉදිරියේදී ඔබට මේකට මුදල් නොමැතිනම් අපි දැනට ෆයිනෑන්ෂල් සමාගම් වගේ සමහර කතා කරගෙන යනවා. මේකට ලීසින් පාසුකම් වැනි ඔබට අමූල්‍ය ආයෝජනයකින් යම් කිසි මුදලක් කරන් දෙන්න. දැන් අතවශ්‍යම මම එක ආයතනයකින් ප්‍රධාන වශයෙන් මගේ ප්‍රොජෙක්ට් එක පෙන්නලා මේක මූව් කරන්න පුළුවන්. මේක වාහනයක් නැත්නම් උපකරණයක් ලෙස සලකලා ලීසින් පාසුකම් ලබා දෙන්න කියලා ඒක ගැන සාකච්ඡා කර යනවා. එතකොට සාමාන්‍යයෙන් මේක ලක්ෂ 45ක් වෙනවා. ඔබ ලක්ෂ 15ක් යදුවා ලක්ෂ 30කට විතර සාමාන්‍යයෙන් ලීසින් පාසුකමක් ඉදිරියේදී ගන්න පුළුවන් වෙයි. ඔබ අපි සමග ලියාපදිංචි වෙලා ඉන්න අපි ඔබව එතකට ඒ වෙනි අවස්ථාවලට යොමු කරන්න කැමතියි. මේ වෙනකොට අපිට බොහෝ විට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් එනවා. මම හිතන විදිහට මම හිතුවටත් වඩා ඉල්ලුමක් අතවශ්‍ය මගේ වීඩියෝ එකට කලින් ඇවිල්ලා තිබ්බා. ඒකට ඒ නරඹු සියලු දෙනාට මම ස්තුති කරනවා. අතවශ්‍ය මගේ ඔබගේ කාලය වේදන් මිඩංගු කරලා මගේ වචන වලට අහුම්කම් දීම ගැන මම ඔබට පොරොන්දු වෙනවා. ඔබ මා කෙරේ විශ්වාසය තිබුණා. විශ්වාස කඩ කිරීමෙන් කවදාකවත් බලාපොරොත්තුවක් නැහැ. ඔබගේ විශ්වාසය ඉදිරියට තබා ගන්න. හැබැයි ඔබ මට දුරකථන ඇමතුමක් ගන්න ඇති. සමහරක් වෙලාවට දුරකථන මට කතා කරගන්න බැරි තරමට මට දුරකථන ඇමතුම් ඇවිල්ලා තියෙනවා. නමුත් මට කතා කරපු සියලු දෙනාට මම ඉදිරියේ එක වචනකින් හරි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට පොඩි වැදගත් පණිවිඩයක් ඔබට දෙන්න තියෙනවා. අපේ මේ දුරකථන ඇමතුම් හරහා විවිධ ආයතන ව්‍යාජ ආයතන හා ඒ කියන්නේ මේ නිෂ්පාදන කරුවන්ගේ ලොකු කොපි කිරීමක් අත්‍යවශ්‍යම වෙලා තියෙනවා. අත්‍යවශ්‍යම අද සමාජයේ අද තියෙන තාක්ෂණික දේවල් එක විශේෂම දෙයක් කොපි කරන්න අවශ්‍ය නැහැ. ඔබට අන්තර්ජාලයේ ඕන තරම් දේවල් උපයෝග ගන්න පුළුවන්.
ඒක ඔබ අරගෙන කරන්න ඒක මාව කොපි කරන්න අවශ්‍ය නැහැ මට වඩා දක්ෂ හා හැකියාවන් තියෙන අන්තර්ජාලය තියෙනවා හැබැයි ඔබ මගේ කාලය විනාශ කරනවා නම් මගේ කාලය නාස්ති කරනවා නම් මට දුරකථන අරන් ඔබට මුලින් ඉඳලා පැහැදිලි කිරීම කරලා ඊට පස්සේ මගේ ෆැක්ටරියට එලා ෆැක්ටරිය වීඩියෝ කරගෙන ගිහිල්ලා ඒවා වෙනත් කෙනෙක්ට දීලා කරනවා නම් ඒක මට හිතෙන මට වෙන අසාධාරණකම මොකද මගේ කාලය ශ්‍රමයේ අපරාධ නාස්ති වෙන හින්දා ඒක හින්දා මම ඔබට කතා කරන එකට දැන් මට සිද්ධ වෙනවා ඔබ කවුද කින්ද මන්ද කියලා මූලික වශයෙන් තොරතුරු ටිකක් හොයලා බලලා කතා කරන්න. ඒකට සමා වෙන්න මොකද ඒකට වෙලා තියෙන්නේ මට එවැනි ගොඩාක් කාලයක් පහුගිය දවස් ටිකේ නාස්ති කරන්න සිද්ධ වුණා විවිධ ව්‍යාජ ඒ කියන්නේ පුද්ගලයාගේ වැඩ නිසා. ඒක හින්දා මම ඒ පුද්ගලයන් නිසා ඔබටත් යම් අසාධාරණයක් ඇති. ඔබට හිතෙන්න පුළුවන් මේ ආයතනයට කතා කරාට වැඩක් නැහැ, ප්‍රතිඵලයක් නැහැ. ඒගොල්ලෝ ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. එහෙම නෙමෙයි. අපි සෑම කෝල් එකකටම කතා කරාම A to Z මට පැය කමාරක් විතර කතා කරන්න වෙනවා සෑම කෝල් එකකට. මට එහෙම කරන්න අමාරුයි. ඒක හින්දා මම ඔබ නිවැරදි නම් ඔබ කවුද? ඔබ මොන වගේ ප්‍රොජෙක්ට් එකක්ද? ඔබ කොච්චර දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද? ඔබගේ ඒරියා එක මොකද්ද? ඔබගේ විස්තර ටිකක් සමගාමීව ගන්න. ඒකට මම ඒකට ප්‍රයොරිටි දීලා ඔබට කතා කරනවා. ඒ වගේ ඔබ අවංක භාවය ඔබ වගේ අවංක භාවය දහසකුත් මිනිස්සු මං හොයමින් ඉන්නේ. මං ඔබව සම්පතක් ලෙස මම සලකනවා. ඒ වගේම මම ෆ්‍රී කන්සල්ටේෂන් එකක් වුණත් කරනවා. ඔබට සංචාරක ව්‍යාපාරය කොහොමද පවත්වාගෙන යන්නේ, කොහොමද කරන්නේ, මොන වගේ රෙද්දෙන් කරන්න කියලා. අතවශ්‍යම අපිට දැනුමක් තියෙනවා. අපි ලෝකේ රට පුරාම ලෝක රටවල් ගණනාවක ඇවිදලා තියෙනවා. අපිට සංචාරක ව්‍යාපාරයක හොඳ අවබෝධයක් තියෙනවා. ඔබ අපේනුත් යමක් නොමිලේ දෙන්න නිසා ඒ දේ ලබා ගන්න ඔබ අපේ කියන දේම කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි මේ සංචාරක ව්‍යාපාරයේ යමක් කරනවා කියන්නේ එක ශ්‍රී ලංකාවට යමක් කරනවා හා සමානයි. අපි තව ටික දවසකින් මේ හැබැයි ඔබ හදන කබාන එකකින් ආදායම ශ්‍රී ලංකාවට අනාගතයේදී තෙයි. සීගිරිය කාශ්‍යප රජතුමා සීගිරිය හදන කාලේදී ඒක හිතන්නේ නැතුව ශ්‍රී ලංකාවට ආදායම් ගෙන දෙන ව්‍යාපාරයක් කරනවා කියලා. ඔහු හදන්නේ නැති ඔහුට මාලිගාවක්. හැබැයි ඒක ශ්‍රී ලංකාවට අද ආදායමක්. ඒ වගේ අපි හොඳ කබාන එකක් නිර්මාණය කරොත් අනිවාර්යයෙන්ම ඒක ශ්‍රී ලංකාවට ආදායමක් වෙනවා. ඒකේ මං ඔබට කබාන එක හදලා දීලා ඒ ගන්න පොඩි මුදලක ආදායමක් විතරයි අපි ලබා ගන්න. හැබැයි ඒක ලංකාවේ දේශීය ආර්ථික ලොකු පිටුවහලක් වෙනවා. අපි කවුරුත් විදේශිකයෙක්ගෙන් යම් කිසි මුදලක් earn කර ගැනීම වරදක් නෑ. මොකද ශ්‍රී ලංකාවේ ඉපදිච්ච අපිට තියෙන එකම සම්පත ශ්‍රී ලංකාව නරිමීම පෙන්වීම පමණයි. ඒ ආදායම අපි උපරිම ආකාරයට ගමු. හැබැයි පොඩියට නෙමෙයි. අපි ඒක හරි විදියට හරියට කරලා හරි ආදායමක් ගන්න පුළුවන් කබාන එකක් හදන්න ඔබ කවුරු මොන විදියට කරත් ඒකට අපි උදව් කරනවා. ඔබ තනියෙන් හරි කරන්න. මට එන සෑම ටෙලිෆෝන් කෝල් එකකට මම ආන්සර් කරන්න කැමති, උපදෙස් දෙන්න කැමති. ඔබ මගේ ගනුදෙනුකරුවෙක් වෙන්නම අවශ්‍ය නැහැ. මම හිතනවා ඔබ හරි ඔබගේ කාමරයක්, ඔබගේ ගෙයක් ඔබ කුලියට දෙනවා නම් සුද්දෙට ෆොරන කෙනෙක්ට. ඒකට මම ඔබට උදව් කරනවා. මොකද හේතුව ඔබ ඒ සුද්දාගේ යම් කිසි මුදලක් earn කරන නිසා. ඒ කියන්නේ විදේශ විනිමයක් ගන්න උදව් වෙන පුද්ගලෙක්. ඔබ කරන රැකියාවට අපි ගෞරව කරනවා. ඒ වගේම අපි එකතු වෙලා වැඩ කරමු. මට ભેද වෙන්න අවශ්‍ය නැහැ. ඔබ මගේ ගනුදෙනුකරුවෙක් නොවුනත් මම ඔබට උදව් කරනවා. මට හැබැයි කාලය මදි ප්‍රශ්නයක් තියෙනවා. ඒක හින්දා අපි ඔබගේ විස්තරات එක්ක අමතන්න. ඔබ මට WhatsApp කරන එකට ඔබගේ විස්තරේ ඔබ කවුද? ඔබ මොන වගේ ව්‍යාපෘතියක්ද කරන්න කියලා බලන්න. ඔබ හරි නිවැරදි පුද්ගලයෙක් නම්, ඔබ අවංකව වැඩ කරන්න උත්සාහ කරන පුද්ගලයෙක් නම් මම ඔබට කිසිදු මුදලක් නොගෙවා උදව් කරන්න කැමතියි. ඒකට මගේ කාලය ඔබ වැදගත් වැඩක් කරනවා නම් මම ඔබට උදව් කරන්න කැමතියි. ඒ වගේම මගේ පිටිපසු විශාල පිරිසක් අද වෙනකට හැදිලා ඉන්නවා. අපි සියලුම බලවේග එකතු කරලා අපි ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගොඩ ගැනීම සඳහා හා ඒකින් ආදායම ලබා ගැනීම සඳහා අපි ඉදිරියට වැඩ කරමු. ඒකින්ද ඔබ මේ channel එකත් එක්ක දිගටම ඉන්න. අපි නිරන්තරයෙන් මාසයකට එක් වතාවක් හරි මේ වීඩියෝ මාර්ගයෙන් අලුත් ප්‍රවණතාවයක අලුත් දෙයකින් අපි හමු වෙමු.